අයබෝවන් අදත් ඉතින් ට්‍රැවල් මාර්ගා වීඩියෝ එකක් අරගෙන ආවා. ඕගොල්ලන් ටිකක් වටින වීඩියෝ එකක්. මේක බෙහෙත් වීඩියෝ එකක් ඇත්තටම. ඕගොල්ලන් රුමේනියාවේ ගන්න තියෙන ඉදිනෙදා පාවිච්චි කරන සාමාන්‍යයෙන් අපිට හෙම්බිරිස්සාවක් හැදුනහම පොඩි ලෙඩ වලට ගන්න තියෙන බෙහෙත් ටිකක් තමයි මම අරන් ආවේ. අපි පාවිච්චි කරන බෙහෙත්. ඒ කියන්නේ අපේ අත්දැකීමක් තමයි මම ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ. මොකද අවුරුදු ගාණක් මෙහි ඉඳලා ඊට පස්සේ අපි එදිනෙදා ජීවිතේදී අපේ අලුත් අය අපෙන් ආපු ගමන් අහනවා මේ දේවල් වලට මොන වගේ දේවල්ද හරියන්නේ කියලා. ඉතින් අපි පාවිච්චි කරලා අපිට මුකුත් ඉෆෙක්ට් එකක් නැති දේවල් අපි කැමති අනිත් අයට කියන්න. ඉතින් ඔයගොල්ලෝ ගොඩාක් අය දන්නේ නැහැ මේ දේවල් ෆාමසි වල තියෙනවද කියලා. ඕන වෙලාවක ෆාමසියට ගිහිල්ලා ඉල්ල ගන්න පුළුවන් බෙහෙත් ටිකක් තමයි තියෙන්නේ. මම මේ පෙන්නන්නේ මේවා මෙහි තියෙනවා කියලා ඔයගොල්ලන්ට කියන්න ඕන නිසා. ඉතින් මම පළවෙනියට පෙන්නන්නම් අපිට සාමාන්‍ය විටමින් C කියන විටමින C කියලා කියන්නේ. විටමින් C තියෙනවා. විටමින් C ඉතින් අපි බොනවනේ සාමාන්‍ය හෙම්බිරිස්සාවක් එහෙම හැදුනට පස්සේ ඊට පස්සේ අපිට අත්‍යවශ්‍යම දේවල් තමයි අපි ලංකාවෙන් එද්දී ඉතින් අපිට ගොඩක් බඩු ගේන්නත් බෑ. ඒ වුණාට ඉතින් අපි අරන් එන්නත් ඕනේ කියලා අපි දන්නවා. ඒ නිසා අපිට ගොඩාක් ඇත්තටම බෙහෙත් අරන් එන්න බා කල්ලිකුත් වෙනවා. සෙමට අනම්මනම් ඒවා ගේන්න අවශ්‍ය නැහැ. එනකන් ගේන්න කැමති අය ඉන්නවා නම් ඉතින් පැනඩෝල් අත්‍යවශ්‍යම දෙයක් තමයි පැනඩෝල්. පැනඩෝලුත් තියෙනවා, පැරසිටමෝලුත් තියෙනවා. මෙන්න මේ වගේ පෙට්ටිය එනවා. රතු පාටක් එනවා මේකේ. ඒකේ වෙනසක් නැහැ, රතු පාටක් එනවා. මේකෙන් එක පෙත්තක් නම් බිව්වොත් ඇති. මොකද මේක අපේ ප්‍රමාණයට වඩා මිලිග්‍රෑම් ගාන වැඩි. මේ 500ක් තියෙනවා මේකේ. එක පෙත්තක් නම් ඉතින් බිව්වොත් ඇති. අපි දෙකක් පාවිච්චි කරන එකේ. වැඩි නිසා ග්‍රෑම් ප්‍රමාණය. එතකොට ගෑස්ට්‍රික් ලොකුම ප්‍රශ්නයක් තමයි ගෑස්ට්‍රික් කියන එක. ගෑස්ට්‍රික් එනවා අපිට මෙහි කෑම කනකොට, අපේ දැවිල්ල සමහරලාට කනකොට ඔය වගේ වෙනකොට ගෑස්ට්‍රික් එනවා. ඉතින් ගෑස්ට්‍රික් වලට ඔන්න තියෙනවා සිරප් එකක්. මේ සිරප් එක තියෙනවා ඊට පස්සේ අපිට අඩු ප්‍රමාණයට ලී 2.50ක් වගේ වෙනකොට මෙන්න මේ වගේ අයිස් පැකට් එක වගේ පැකට් එකක් ගන්න පුළුවන්. මේකේ තියෙන සිරප් එකක් ලංකාවේ වගේම සිරප් එකක්. මේක කඩලා අයිස් පැකට් එක වගේ බොන්න තියෙන්නේ. ඉතින් මේ පැකට් එක ලී 2.50ක් වගේ තමයි එකක් වෙන්නේ. ඒකේ එක පැකට් එකක් ගන්න නම් මං හිතන්නේ 20 ගාණක් ඕ වගේ වෙනවද කොහෙද? පැකට් 12ක් තියෙනවා එක පෙට්ටියක. මේකේ සුදු පාටක් එනවා. මේ නමින්ම සුදු පාටක් එනවා පැකට් එක. මේකත් සිරප් එක. මේ දෙකම ඉතින් එකයි. සිරප් එක ගන්නවා නම් ඒත් හොඳයි. තියාගන්න පුළුවන්. මේකත් හොඳයි. මේක දිනදා ජීවිතේදී පාවිච්චි කරන්න පුළුවන් පැකට් එකක්. ඊට පස්සේ අපිට උණක් ගන්නවා. ඇඟපත රිදෙනවා. වැඩ දැන් අපි කන්ස්ට්‍රක්ෂන් එහෙම කරන අය ඉන්නවා. ඒ වගේ අයට ඉතින් ගොඩාක් ඇඟපත රිදෙනවා මේ වෙලාවල් තියෙනවනේ. ඔන්න හොඳම දෙයක් තමයි කර්මෝල්. මෙන්න මේ කර්මෝල් කියන බෙහෙත වතුරක් තියෙන්නේ. මේක හරියට නිකන් අර වින්ටර් ජිනෝ එකගේ සුවඳ වගේ තමයි එන්නේ. මේකෙන් ටිකක් උණ ගත්තාම ඇඟපත හරියට රිදෙනවනේ. ඉතින් උණ ගත්තාම තමයි මේ ගොඩක් වටින්නේ. කකුල් දෙකේ හොඳට ගාලා, අත් දෙකේ ගාලා, පපුව අර එහෙම ඒව ගාන්න එපා. මොකද අපි දන්නේ නැති නිසා ගාන්න එපා. ඇත්තට අපිත් ඒව ගාලා නැහැ. පිට කැක්කුම් එනවා, කකුල් කැක්කුම්, අත් කැක්කුම් එනවා. මේක හොඳයි කර්මෝල්. මේ වතුර එක ගාලා රෙද්ද පොඩ්ඩක් පෙරවගෙන ඉන්න තියෙන්නේ. මේක ගෑවට පස්සේ ඒකේ සැර පොඩ්ඩක් මේවා වෙනකන් පොඩ්ඩක් දැවිල්ලයි. ගොඩක් ගාන්න එපා. දැවිල්ලයි මේක හරියට. ඒ දැවිල්ල විනාඩි 2-3කින් අඩු වෙනවා. ඒ නිසා බය නැතුව ගා ගන්න. ඉස්සෙල්ලාම කකුල් දෙකේ ගාලා බලන්න මොන හරි ඉෆෙක්ට් එකක් තියෙනවද කියලා. මේවා මං කිව්වට ගන්න එපා. ෆාමසියෙන් අහලා ගන්න. මම මේ පෙන්නන්නේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් බලා ගන්න. ඒ ෆාමසියෙන් අනිවාර්යෙන් අහන්න. මේ බෙහෙත මට මේකට මේවා නිකන් රිසිට් නැතුව දෙනවා. මේක දෙන්න කියලා. ඊට පස්සේ මේක අපේ උගුරේ අමාරුවට හොඳයි. මේකේ ස්ප්‍රේ එක උගුරේ අමාරුවට උගුරේ කැක්කුමට මේකේ ස්ප්‍රේ කරන මේ බබාලටත් මේක දෙනවා. අපේ බබාලටත් දීලා තියෙනවා. ඊට පස්සේ හෙම්බිරිස්සාව උණ. ඒවට තියෙන හොඳම පැකට් එක තමයි මේක. ලංකාවේ සමහන් එක වගේ. දැන් සමහන් පැකට් එකකුත් ගන්න බෑ ලංකාවේ ගොඩක් ගණන්. ඉතින් මේ පැකට් එක ලෙයි ඒත් 2.50ක් 2.60යි 2.5යි 2යි ඒ වගේ ගානට ගන්න පුළුවන් සමහර පැවස් වල සමහර ගණන්. මේකේ තියෙන්නේ මේ පැකට් එක තියෙන හෙම්බිරිස්සාවට. ඊට පස්සේ මේකට තව තියෙනවා තෙරෝෆ්ලූ කියන එකෙන් බෙහෙත් වර්ග තියෙනවා පැකට් වර්ග උණට ඇඟේ අමාරුවට ඔය වගේ රස වලින් තියෙනවා. මේක ගොඩාක් දාගන්න එපා වතුරට. මේ වතුර ස්වල්ප ඒ කියන්නේ අපි කියමු මේස හැඳි 2ක් 3ක් උණු වතුර රත් වෙච්ච හොඳට උතුරපු උණු වතුරට දාන්න. මොකද උතුරට උණු වතුරට දැම්මේ නැත්තම් මේක නිකන් උඩට එනවා අර තේ කොළ උඩට එනවා වගේ. ඒ නිසා මේක දාන්න උතුරපු උණු වතුරට ගොඩක් දාන්න එපා. බොන්න අමාරුයි. එක උගුරට බීලා දාන්න පුළුවන් විදිහට මේ හදාගන්න මේ පැකට් එක.
මේක කිසිම ඉෆෙක්ට් එකක් නැහැ, කිසිම වෙන අනවශ්‍ය බලපෑමක් නැහැ අපිට. ඒ නිසා මේ පැකට් එක හොඳම පැකට් එකක්. මේකේ තෙරෝෆ්ලූ මේ කියන නමින් වර්ග ගොඩක් තියෙනවා උන්නට හෙම්බිරිස්සාවට. ඒකත් හොඳයි. ඊට පස්සේ අපිට අර කටවල් වල ඔය බුරුසුව වැදිච්චාම එහෙම ඒවට ගන්නත් මේ ජෙල් එක මේ වගේ මේ ජෙල් එක කියන්නේ ඉක්මනට අඩු වෙන දේවල් මම මේ කියන්නේ. දැන් අපි පාවිච්චි කරලා අපිට ඉක්මනට අඩු වුණා ඒවා. ඒ නිසා තමයි මම මේක ගේන්න හිතුවේ. මෙන්න මේ වගේ ජෙල් එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් බබාලට දත් එද්දි මේ මෙන්න මේ ජෙල් එක ගන්නවා දත් එනකොට. ඒගොල්ලෝගේ දත් රිදෙනවා කියනකොට මේ ජෙල් එක ගන්නවා. ඉතින් ෆාමසියෙන් ඉල්ල ගන්න පුළුවන් ඕගොල්ලෝ. මම මේ පෙන්නන්නේ අපේ බබාට යූස් කරපුවා. ඒ වගේම මේ ඒවැ කිසිම මේ එකක් නැහැ. අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් ડોක්ටර්ලස් දාන්න ෆාමසියෙන් නිකම්ම ඉල්ල ගන්න පුළුවන් බෙහෙත්. ඉතින් මේ D3 එක මේක නම් ඉතින් ලේ 11ක් විතර වගේ වෙන්නේ. මේට වැඩි ගණන් එහෙකුත් තියෙනවා. මේක අවුරුදු දෙකමාරක් යනකම් ඉතින් බබෙට දෙන්න කියනවනේ. ඒක ඔන්න ඕගොල්ලෝගෙත් ඔගොල්ලෝ ගොඩක් අය ගිලන් ඒක දැන් බබාලා ඉන්න අය ගාව. ඊට පස්සේ පැම්පස් ක්‍රීම් එක වර්ග තියෙනවා. අපි ගන්න මෙන්න මේ ක්‍රීම් එක පැම්පස් ක්‍රීම් එක දැනට නම් අපි බබා පැම්පස් පාවිච්චි කරන්නේ පොඩි කාලේ ගෑවේ මෙන්න මේ ක්‍රීම් එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේකත් ලේ 22කට ගන්න පුළුවන්. මේකේ පොඩි ප්‍රමාණ ලොකු ප්‍රමාණ තියෙනවා. මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න ගොඩක් දවස් පාවිච්චි කරන්න පුළුවන්. අර මේ ටියුබ් වගේ නෙමෙයි. ඉතින් ටියුබ් ගන්න අය ඉන්නවනම් ටියුබ් එක ගන්න එපා. ඒක කියන්නේ පාවිච්චි කරන්න පොඩි කාලේ පාවිච්චි කරන්න පුළුවන්. මේක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් මේ සුදු පාට ක්‍රීම් එක. ඉතින් ওই ටික තමයි මට කියන්න ඕන උනේ. දැනට තියෙන බෙහෙත් ටික. එතකොට තව එකක් තියෙනවා බෙතාබියොක්තාල් කියලා. බෙතාබියොක්තාල් මේක හෙම්බිරිස්සාවට. නහය හිර වෙලා මේ සෙම වගේ කං කැක්කුම වගේ ටිකක් කනට සෙම යනවා. ඒ වගේ දෙයක් ඔයගොල්ලන්ටත් තියෙනවා නම් හොට හූරනකොට හොටු එන්නේ නැත්තම් මෙන්න මේ බෙහෙත හොඳම බෙහෙතක්. නාස් දෙකට බින්දු දෙක දාන්න කියලා තියෙන්නේ. මේ ඒකට හොඳම බෙහෙතක් මේක බෙතාබියොක්තාල්. මේක හොඳයි. මේක නියම බෙහෙතක්. නාස් දෙක හොඳටම පටස් ගාලා බුරුල් වෙනවා. හැබැයි කටට නම් හොඳම තිත්තක් එනවා. ඉතින් ඒ වගේ බෙහෙත් ටිකක් තමයි මම දැන් අද පෙන්නුවේ පාවිච්චි කරන එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන බෙහෙත් ටිකක්. එවනේ බබාලගේ දේවල් නම් මම වැඩි ඔයගොල්ලන්ට කියන්නේ නැහැ. මොකද බබාලා දේවල් හැම තිස්සෙම ડોක්ටර්ලාගෙන් අහලා තමයි ගන්න ඕනේ. බබාලව ලංකාවට අරන් යන අය ඉන්නවා නම් අනිවාර්යෙන් මදුරුවන්ට ගන්න මෙහි තියෙනවා ක්‍රීම් එකක්. ඒක මංගාව දැන් නැහැ. මදුරුවන්ට කෑවහම පළුව දාන ඒවට තියෙනවා හොඳ ක්‍රීම් එකක්. ඒක අරන් යන්න ડોක්ටර්ගෙන් ඉල්ලලා. අනිත් එක දාඩිය බුබුලු වලට තියෙනවා වතුරක් වගේ මේ නිකන් අර පිටි දිය කරලා වගේ වතුරක් වගේ එකක් තියෙනවා. ඒක හොඳට බබාලාගේ ඇඟේ ගෑවාම හෙන කූල් එකක් එනවා. ඒ අර පෙපර්මින්ට් වගේ නිකන් අර කෑවම පෙපර්මින්ට් නේ ඒ වගේ කූල් එකක් එනවා. ඒ කූල් එකෙන් බබාලට හරිම සහනයක් එනවා ඇඟේ දැවිල්ලට මේ දාඩි විබිලි වලට. ඉතින් ලංකාවට ගියාම මේ ඇත්තටම බබාලට ගොඩක් දාඩි විබිලි එනවා අපි මෙහෙන් අරන් යන බබාලට. මේ එතකොට මදුරුව කනවා. ඒ වගේ දේවල් වලට ඇත්තටම අර ක්‍රීම් එක පට ගාලා එක දවසයි ගන්න ඕනේ. ගෙඩිය මේ බහිනවටක් ගාලා. ඒක අපිටත් හොඳයි. ඒ ක්‍රීම් එක ඇත්තටම දැන් මං ගාව නැහැ පෙන්නන්න. ඉතින් අර ඒ දෙක අනිවාර්යෙන් අරන් යන්න. බෙහෙත් මොනවද ඕනේ කියලා අහලා ඉතින් බෙහෙත් සාමාන්‍ය ලංකාවෙන් ගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මෙහෙන් අර දෙක අරන් යනවා නම් හොඳයි. මොකද ඉක්මනට ටක් ගාලා අඩු වෙන ඒවා. ඒ නිසා ඉතින් ඒ ටික තමයි මට කියන්න ඕනුනේ. එහෙනම් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් ඒ වගේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ මොනවද බෙහෙත් පාවිච්චි කරන්නේ? කොහොමද? අනික මේ තව එකක් තියෙනවා. නිරෝපෙන් කියලා එකක් තියෙනවා. ඒ නිරෝපෙන් එක වේදනා නාශකයක්. ඒකත් නිරෝපෙන් කියලා. ඒක අතේ කැක්කුම් පිටේ මේ පිට අමාරු වෙනවනේ කට්ටියට දැන් සීතල වැදිලා. ඒකට එහෙම නියම බෙහෙත තමයි නිරෝපෙන් කියලා පොඩි මේ කරල දත් කැක්කුමට රතු පාට පොඩි මේ අර මෝරගුරියට වඩා ටිකක් ලොකු විටමින් කරලක් වගේ තියෙන පොඩි ගුලියක් තියෙන්නේ රතු පාට එකක්. ඒක බිව්වහම දත් කැක්කුම අඩු වෙනවා. ඒ වගේම ඇඟේ කැක්කුම වලටත් ඒක දෙනවා. ඒ බෙහෙතත් හොඳයි වේදනානාශකේ. නිරෝපෙන් එකේ වර්ග ගොඩක් තියෙනවා. එමෙ ඉල්ලුවාම එහෙම දෙනවා. එච්චරයි දැනට මට මතක් වෙච්ච හැටියට කියන්න තියෙන දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් එහෙනම් අදට මම නවතින්නම්. හැමෝටම බුදු සරණයි. තවත් වීඩියෝ එකකින් අපි එහෙනම් හම්බෙමු. හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. සෙවල්විත් මාර්ගා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම බුදු සරණයි. සුබ දවසක්.